මිහිඳු මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලංකා භූමිය ස්ථාපිත කරන්න මිහිඳු මහරහතන් වහන්සේ තමයි එදා පොසොන් පුන් පොහෝ දවසක මේ ලංකා භූමියට වැඩම කරන්න. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඉස්සරලාම රජ්ජුරුවන්ට දේශනා කරපු මුල්ම දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඇතෙකුගේ පා සටහන් ඇසුරු කරගෙන මේ චුල්ල හත්ති පදෝපම කියන්නේ හස්තියකුගේ පා සටහන් මුල් කරගෙන ශාස්තෘන් වහන්සේ නමක් හොයාගෙන යන කෙනෙක් හරියටම ශාස්තෘවරයෙක් බුදුරජාණන් වහන්සේ අඳුනගන්න ආකාරයේ බොහොම ලස්සන දේශනාවක් උපමා ඇසුරෙන් දේශනා කරලා එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ව තිසරණී පිහිටෙව්ව. පසුවදා මිහිඳු මහරහතන් වහන්සේ මාලිගාවට වැඩම කරලා දෙවනි දවසේ දහවල් දානය වළඳලා එදා රාත්‍රීත් දෙවියන්ට ආරාධනා කළ සමචිත්ත පරියාය සූත්‍රයෙන් මිස්සක පහුවෙදි දහම් දෙසුව. හැබැයි එතනදි මනුස්සයන් බණ ඇහුවේ නෑ. දෙව් බමුන්ට තමයි මිස්සක පහුවෙදි රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුවේ. දෙවනි දවසේ මාලිගාවට දහවල් දානයට වැඩම කරලා අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු 500කට ඒ භූමියේදී පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සච්ච සංයුක්තයෙන් දහම් දෙසුව. ඒ බණහල 500 දෙනෙක් සෝවානාදී මාර්ග පල් ලබනු. අන්නේ බණ කියලා අවසන් වෙනකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ මාලිගාව ඉදිරිපිට විශාල පිරිසක් එකතු වෙලා. මිනිස්සු බොහෝ පිරිසක් ඇවිල් අනේ අපිටත් බණහන්න ඕනේ අපිටත් බණහන්න ඕනේ. මොකද කලින් දවසේ රජ්ජුරුවෝ එදා දඩේමේගේ තනියම නෙමේ 20000ක පිරිසක් එක්ක තමයි කියන දඩේමේගිය. ඒ පිරිසම එදා ආයුධ බිම තියලා මිස්සක පව්වෙදී රජ්ජුරුව බණහනකොට ඒ සියලු දෙනා තෙරුවන් සරණ ගියා. මේ අය ගෙවල් දොරවල් වලට ගිහිල්ලා තමන්ගේ ගම්බිම් වලට ගිහිල්ලා කියා හිටියා ඔන්න දඹදිව ඉඳන් මේ වගේ භික්ෂුන් වහන්සේලා අහසින් වැඩම කරලා මිස්සක පව්වට ඔන්න හෙට දවසේ රජ්ජුරුවන්ගේ මාලිගාවට දහවල් දානයට වඩිනවා. දැන් මේ පණවිඩේ හැම තැනම් පැතිරිලා. ඒ නිසා විශාල පිරිසක් මාලිගාව ඉදිරියට ඇවිල්ලා රජ්ජුරුව එළියට ඇවිල්ලා බැලුවා විශාල ගෝසාවක් මිනිස්සුන්ගේ ඉල්ලීම අනේ අපිට බණහන්න ඕනේ. හැබැයි මාලිගාව ඉඩ නෑ. රජ්ජුරුවන්ට එක පාට සිහි වුණේ ජෝතිය වනේ. ඇත්ගාල් රජ්ජුරුවන්ගේ ඇත්තු හිටපු ඇත්ගාල්. මේ ඇත්තු ටික ඉක්මනට ඉවත් කරලා ඇත්ගාල සුද්ධ පවිත්‍ර කරලා ලස්සන මණ්ඩපයක් හැදුවා. එතනට අඬබෙර ගහලා මිනිස්සු රැස් කරා. අඬබෙරයක් ඇරිය 4 දිසාවටම මිනිස්සුන්ට එතනට බණහන්න එන්න කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසක එදා රාත්‍රී කලින් දවසේ රාත්‍රී පැවිදි කරලා තිබුණේ. එතකොට මේ සියලු දෙනා පෙරහැරෙන් මාලිගාවේ ඉඳන් වඩම්මගෙන ගියේ ජෝතිය වනේ මේ මණ්ඩපේ මතට. මිහිඳු මහරහතන් වහන්සේ මේ මණ්ඩපේට වඩම්මලා අනෙක් රහතන් වහන්සේලා සමග ධර්මාසනයේ වඩා හිඳවලා රජ්ජුරුවම වැඳගෙන ආරාධනයක් කරා ස්වාමීනී මේ ඉන්නේ මගේ රටවැසියන්. මේ රටවැසියන් ගැන කරුණාවෙන් ඔබවහන්සේ මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දහම් බණපද මේ මගේ රටවැසියන්ට දේශනා කරන සේක්වා කියලා ආරාධනයක් කරා. මිහිඳු මහරහතන් වහන්සේ එතනදී සාමාන්‍ය මනුස්සයන්ට දේශනා කරපු දේශනාව තමයි දේවදූත සූත්‍රය. පිංහතුනි ඔය සිදුවීම සිදුවනේ අද අනුරාධපුරයේ විශාලම චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි භූමිය ඒ තමයි ජේතවන චෛත්‍ය පිහිටි ඒ පිම්බිම මතදී. එදා රජ්ජුරුවන්ගේ ඇත්ගාල හැටියට හඳුන්නපු ජෝතිය වනේ කියලා එදා හැඳින්නුවේ අද ජේතවන චෛත්‍ය පිහිටලා තියෙනේ භූමිය. ඒ පුණ්‍ය භූමිය තමයි මේ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේ තැන්පත්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කරපු ගමනේ සමාපත්තියෙන් වැඩ සිටිය ඒ උතුම් භූමිය අනාගතයේ විශාල චෛත්‍යයක් මේ භූමියේ ඉදි වෙනවා කියලා බුදුවැසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමගේ භූමියේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ භූමිය පූජනීයත්වයට පත් කරනවා. අන්නේ පිම්බිමේමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ඔය දේශනාව කරන්නට යෙදුනේ දේවදූත සූත්‍රය. පින්වතුනි මේ දේවදූත සූත්‍රය ඇසුරෙන් තමයි අද මේ ධර්මානුශාසනාව අපි සිදු කරන්නේ. ඒ වගේම ඊට පෙර ඔබ දැනුවත් කරනවා
මේ මාර්තු මාසේ 23 වෙනිදා අනුරාධපුර ඒ උතුම් පුදබිමේ එදා මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මනුස්සයන්ට දේවදූත සූත්‍රයෙන් දහම් දෙසල අවසන් වෙනකොට 500ක් දෙනා මාර්ගඵල ලැබූ භූමිය. ඒ පිම්බිමේ අපේ රටේ සාමාන්‍ය අහිංසක මිනිස්සු එදා බණහන් එකතු වෙච්ච පිරිස අතරින් 500 දෙනෙක් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. ඒ උතුම් දේශනාව කරපු භූමියේ අනුරාධපුර ජේතවන චෛත්‍ය පිහිටියේ පිම්බිමේ